රුහුණේ මාගම පාලනය කරපු කාවන්තිස්ස රජතුමා විහාර මහදේවිය සරණ පාවාගත්ත මංගල්‍ය පැවැත්වූ ස්ථානය තමයි මේ තියෙන්නේ. එදා දහසක් බිරිවර සමග රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් රාජශ්‍රීයෙන් විවාහ මංගල උත්සවය පැවැත් වූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. ලාහුගල මගුල් මහ විහාරයේ දකින්නට පුළුවන් ලක්ෂණයක් වන්නේ විහාරස්ථානයේ තිබිය යුතු සියලුම අංග ලක්ෂණ අදටත් දකින්න පුළුවන් වීමයි. දාගැබ පිළිම වහන්සේ තැන්පත් කර ඇති පටිමාගරය, බෝධීන් වහන්සේ වැඩ සිටින බෝධිගරය අදටත් මෙතනට පැමිණෙන ඕන කෙනෙක්ට දැක ගන්න පුළුවන්.